Hi friends, ඔයාලට ඕඩර් බ්ලොක් සම්බන්ධව තවත් වීඩියෝ එකක් ගෙන්න මම තීරණය කරා. සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න මම මේ වීඩියෝ එකෙන් ඔයාලට වීඩියෝ එක අවසාන වෙනකන් ඔයාලා රැඳී සිටියාම ඔයාලට තේරුම් යයි ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මොකක්ද, ස්ට්‍රක්චර් එක කියන්නේ මොකක්ද, ඒකෙන් ෆෙයා වැලියු ගැප් එකක් කියන්නේ මොකක්ද, ඒ හැමදේම අඳුරගෙන කොහොමද ට්‍රේඩ් එකක් ගන්න කියලා වෙලා තේරෙයි. මම මේ පාර්ට් 3 වීඩියෝ එක ගේන්නේ. දැන්ට මම 1 2 පාර්ට් දෙකක් කරලා තියෙනවා. ඒවත් බලන්න, මේ වීඩියෝ එකත් අවසාන වෙනකම් බලන්න. ඊට පස්සේ ඔයාලට තනියම ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. මම ඩෙරිව් ප්ලැට්ෆෝම් එකේ තමයි මේ ට්‍රේඩ් කරන්නේ. ඒකෙන් තමයි මම ඔයාලට ඇනලයිස් කරලා පෙන්නන්නේ. හොඳයි, යන වීඩියෝ එක සෙට් කරමු. මුලින්ම හොඳට මූව් වෙන මාකට් එකක් හොයාගන්න ඕන අපි. හරිද? ඒක හරියන්නේ මේ මාකට් එක හොඳයි. හරිද? අපි සරල එක අඳුරගන්න මුලින්ම මේ මාකට් එක මූව් වෙලා තියෙන ට්‍රෙන්ඩ් එක. මාකට් එක මූව් වෙලා තියෙන ට්‍රෙන්ඩ් එක සරලව බලපුවාම මේක අප් ට්‍රෙන්ඩ් එකක්. මෙහෙම බැලුවොත් නිකන් මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් විදියට නිකන් ට්‍රෙන්ඩ් ලයින් එක විදියටම ගහගත්තාම මේක අප් ට්‍රෙන්ඩ් එකක්. හරිද? දැන් අපි මේක සෙල් පැත්තට වෙනස් වෙන තැන අඳුරගන්න තමයි යන්නේ. ඒක අඳුරගන්නේ කොහොමද දන්නවද? මේ මාකට් එක යන සයිකල් එක වෙනස් වෙන තැන අඳුර ගන්න ඕනේ. ඒ කියන්නේ මේකේ කැරක්ටර් එක චේන්ජ් වෙන තැන අඳුර ගන්න ඕනේ. එතකොට අපි කරන්නේ ඒකට මේ මාකට් එකේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙනකන් ඉන්න ඕනේ. හරිද? අපි ඒක සරලව අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ දැනට මෙතනින් වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැනල් බොඩි එකකින් මාකට් එක රිවර්ස් වෙන්න ඕනේ. හරිද? කැනල් බොඩි එකකින් මේ යන ට්‍රෙන්ඩ් එක බ්‍රේක් කරපුවාම තමයි එතනින් අපිට මාකට් එක වෙනස් වෙලා කියලා කන්ෆර්මේෂන් එක එන්නේ. එතකොට
මේක තාම මේ මාකට් එක ගත්තාම මේක තාම සෙල් පැත්තට චේන්ජ් වෙලා නැහැ. හරිද? සෙල් පැත්තට චේන්ජ් වෙන්න නම් මේක මෙතනින් පල්ලෙහාට එන්න ඕනේ. මෙන්න මෙතනින් පල්ලෙහාට. මෙතනින් පල්ලෙහාට මේක කැනල් බොඩි එකකින් බ්‍රේක් කරොත් ට්‍රෙන්ඩ් එක වෙනස් වෙනවා. හරිද? තාම තියෙන්නේ මේක මේ බයි සයිඩ් එකේ. මම මේකට බයි එකට එන්ට්‍රි එකක් ගන්න විදිය කියලා දෙන්න. හරිද? මෙතනින් තාම මේක තියෙන්නේ බයි පැත්තට කන්ෆර්මේෂන්. හරිද? තාම හැරෙන්න කන්ෆර්මේෂන් එකක් නැහැ. මේ මෙතනට මාකට් එක අනිවාර්යෙන් එන්න ඕන. මෙතන ලික්විඩිටි තියෙනවා. හරිද? මේ ලික්විඩිටි ඒරියා. දැන් අපි මේ 1 hour ඉන්නේ 1 hour වල දැන් මෙතන ඉඳන් ගත්තාම මෙන්න මෙතන ඉඳන් ගත්තාම මේ මාකට් එක තනිකර මේ පැත්තට සෙල් වෙලා තියෙන්නේ. හරිද? දැන් අපි මෙතනින් හොයා ගන්නවා එන්ට්‍රි එකක් ගන්න තැන. හරිද? අපි එන්ට්‍රි එකක් ගන්න අපි හොයා ගන්න පුළුවන්. අපි මාකට් එක මෙතන ඉඳන් මේ ටිකේ බලනවා ෆෙයා වැලියු ගැප් කොහෙද තියෙන්නේ කියලා. හරිද? මාකට් එකේ ෆෙයා වැලියු ගැප් කියන්නේ ඉන්බැලන්ස් එකක්. ඉන්බැලන්ස් එකක් කියන්නේ ඔයාලට තේරෙනවද මේ හැම කැනල් එකක්ම මේ කැනල් එක මෙතනින් බ්‍රේක් වුණොත් ඊගාව කැනල් එකෙන් ඒක ෆිල් කරනවා. ඔහොම ගිහිල්ලා මේ පේනවද මේ තැන් වල ෆිල් කරලා තියෙනවා. එහෙම ෆිල් කරපු නැති තැන් වලට තමයි අපි ඉන්බැලන්ස් විදියට ගන්න. සරලව මෙතන ඉන්බැලන්ස් එකක් ඔයාලට පෙන්නනවා නම් මේ මෙතන ඉන්බැලන්ස් එකක් තියෙනවා. මේ ටිකම ඉන්බැලන්ස් ඒරියා එකක් විදියට ගත්ත හැකි. හරිද? දැන් පේනවද මේ මාකට් එක මෙතනින් ගිහිල්ලා මෙතනට ඇවිල්ලා ආයේ රිවර්ස් වෙලා තියෙනවා. දැන් මම උදාහරණයක් ඔයාලට පෙන්නුවේ. ඉතින් අපි දැන් හොයාගන්න ඕනේ ඒ වගේ ඉන්බැලන්ස් එකක්. මාකට් එක මූව වෙලා තියෙනවා. මේ මෙතනක් තියෙනවා පොඩි ඉන්බැලන්ස් එකක්. හරිද? පොඩි කිව්වට මේක දැන් මේ 1 hour නේ මේක මෙන්න මෙතන ඉන්බැලන්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ ෆෙයා වැලියු ගැප් එකක්. මෙන්න මෙතන. මෙතන ඉන්බැලන්ස් එකක් තියෙනවානේ. හරිද? එතකොට මාකට් එක එතනට මූව් වෙන්න ඕනේ. ඒ වගේම මේ මූව් වෙලා තියෙනවා පේනවද? දැන් අපි ඒක දැන් ඒ ඉන්බැලන්ස් එකට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. හරිද? දැන් අපි හොයාගන්න ඕනේ මෙතනින් මාකට් එක දැන් මේ මම පෙන්නපු මේවා එක මේ ට්‍රෙන්ඩ් එක වෙනස් වෙන තැන. හරිද? ඒක හොයාගන්න අපි පොඩි ටයිම් ෆ්‍රේම් එකක් දානවා 5 minute 1 hour යූස් කරනවා නම් 5 minute තමයි දාන්නේ. හරිද? 5 minute වල මෙන්න මෙහෙම මේ තියෙන්නේ. දැන් මාකට් එක මෙහෙම ඇවිල්ලා මෙතන ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙලා තියෙනවා. හරිද? මාකට් එක ඇවිල්ලා තියෙන්නේ පල්ලෙහාට. සරලව කියනවා නම් මෙන්න මෙහෙම මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. ඔහොම. ඒක පේනවනේ ඔයාලට මාකට් එක ඇවිල්ලා තියෙන විදිය. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒතකොට මාකට් එක වෙන්නේ මෙහෙම එනවා. ඕක තමයි දැන් ඊගාවට වෙන්නේ. සරලව මම ඔයාලට
පැහැදිලි කරේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ මාකට් එකේ ගියපු කැරක්ටර් එක චේන්ජ් වෙලා තියෙනවා පවර් ඒ කියන්නේ කැනල් බොඩි එකකින්. කොහොමද පවර් කැනල් එකකින් බ්‍රේක් වෙලා තියෙන්නේ. එතකොට මේක අපි චොච් කියලා දාගන්නවා. ඒ කියන්නේ change of character. character එක change වෙලා තියෙනවා. හරිද? චොච් එකක් කියලා මෙතන චොච් එකක් දීලා තියෙනවා පොඩියට. දැන් අපි හොයාගන්න මේකේ අපි එන්ට්‍රි එකක් ගන්න කොහොමද කියලා. හරිද? ඒක හොයාගන්න අපි මෙතන ඉන්බැලන්ස් එකක් හොයාගන්න ඕනේ. මේ ටික ඉන්බැලන්ස් එකක් විදිහට ගත්ත හැකි අපිට. හරිද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට ඉන්බැලන්ස් එක. හරිද? එතකොට මේක ඕඩර් බ්ලොක් එක වෙලා තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. මේ channel එකේ ඉඳන් මේක මේ යටටම ගන්න පුළුවන්. මෙන්න මෙතන. මේක ඕඩර් බ්ලොක් එක. ඕඩර්ස් ටික බ්ලොක් වෙලා තියෙනවා මෙතනින් මාකට් එක අනිත් පැත්තට හැරෙනවා. ඒකෝර අපි එන්ට්‍රි එක ගන්න මෙන්න මෙතනින්. අපි ලෝන් එකක් ගන්නෙ සරලව මෙතනින්. මේක ස්ටොප් ලොස් මෙහි යට තියන්න ඕනේ. අපි සරලව ස්ටොප් ලොස් එක අපිට තව ඊට උඩට ගන්න පුළුවන් මේ තැනට ගන්න පුළුවන් ස්ටොප් ලොස් එක. ඒ වුණාට හොඳයි ඉතින් මේ හරියෙන් තියන්න පුළුවන් නම් අපේ ටාගට් එක ගන්න ලොකු ටයිම් ෆ්‍රේම් එකේ. 6 ටයිම් ෆ්‍රේම් වලින් තමයි අපි ටාගට් එක ගන්න. හරිද? අපේ ටාගට් එක තමයි මෙන්න මේක. සරලව මෙන්න මේක ටාගට් එක. 1 hour වල ලොකු ප්‍රොෆිට් එකක් මෙතන ඉඳන් මෙතනට කියන්නේ. හරිද? අපි එන්ට්‍රි එක මෙතනින් ගන්නෙ. ටාගට් එක එතනට තියෙනවා. අනිවාර්යෙන් මාකට් එක මූව් වෙනවා උතන්ට. පළවෙනි ටාගට් එක විදියට ගත්ත එක අපිට මෙන්න මෙතන. මේ තැන් වලට අනිවාර්යෙන් මාකට් එක එනවා. සෙකන්ඩ් ටාගට් එක විදියට මෙන්න මේක ගත්ත හැකි. මම ඔයාලට මේ සරලව කියලා දුන්නේ. මම හිතනවා ඔයාලට තේරුම් ගන්න ඇති කියලා. හොඳයි අපි බලමු මම ඔයාලට මේක අඩුම මේ ටාගට් එකකටවත් යනකම් මාකට් එක මේ ලයිව් දෙන්න බලන්නම්. ට්‍රේඩ් එක රන් වෙනවා. එන්ට්‍රි එක ගාවටම ආව එන්ට්‍රි එක ගන්න. අපි එන්ට්‍රි එක මෙහෙම මම මෙතනින් මෙහෙම දැම්මට මේ එන්ට්‍රි එක ගද්දි ගන්න ඕනේ අපි තව කන්ෆර්මේෂන් නැතුව. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ බුලින්ජ බෑන්ඩ් එක දාන මේ බුලින්ජ බෑන්ඩ් එකත් යට ලයින් එකේ බෑන්ඩ් එක වැදිලා තියෙන්නේ. ඒක පවර් කැනල් එකකින් බ්‍රේක් කරලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මාකට් එක ටිකක් පල්ලෙහාට යන්න පුළුවන්. ඒක එහෙම පවර් කැනල් එකකින් බෑන්ඩ් එක බ්‍රේක් කරපුවම ටිකක් පල්ලෙහාට යන්න පුළුවන්. ඒ වුණාට මෙතන ෆෙයාර් වැලියු ගැප් එකෙන් මාකට් එක රිවර්ස් වෙනවා. ඒක ෂුවර්. හරිද? මෙතනින් අපි ට්‍රේඩ් එක මෙන්න මේ ලෙවල් එකෙන් අපි ට්‍රේඩ් එක ගන්නවා ස්ටොප් ලොස් මෙතන තියලා. මේකෙන් යට. හරිද? ඔව් මේ ලෙවල් එකෙන් ට්‍රේඩ් එක ගන්න ඕනේ. ට්‍රේඩ් එක දැම්ම කියලා හිතන්නකෝ.
මෙතනට යනකම් ඔයාලට වීඩියෝ එක මම දෙන්න බලන්න. වීඩියෝ එක දිග වෙනවා. මම ස්පීඩ් කරලා දෙන්න. දැක්කා ළමයි මේ මාකට් එක මූණා හරියටම ෆෙයා වැලියු ගැප් එකට. ෆෙයා වැලියු ගැප් එකෙන් මාකට් එක රිවර්ස් වෙන්න යන්නේ. මෙතනින් තමයි අපි එන්ට්‍රි එක ගන්න ඕනේ. මම අර කලින් ඔයාලට මේ මෙතනින් පෙන්නුවට මේ ෆෙයා වැලියු ගැප් එකෙන් තමයි අපි එන්ට්‍රි එක ගන්න හරියටම. ඒකයි ආයේ මේ බුලින්ජර් බෑන්ඩ් එක බලනවා. ආයේ RSI ඉන්ඩිකේටර් එක පොඩ්ඩක් දාලා බලනවා. RSI කොහොමද තියෙන්නේ කියලා. ඒ ඔක්කොම කන්ෆර්මේෂන් නැතුව තමයි මෙතනින් ට්‍රේඩ් එකට අපි එන්ටර් වෙන්නේ. මම මේ පළවෙනි ටාගට් එකට යනකම් අඩුම දෙන්න බලන්නම් ඔයාලට ලයිව්. බලමු අපි. මම හිතනවා ඔයාලට සරලව තේරුම් ගන්න ඇති කියලා මේ වීඩියෝ එක මේ මාකට් එක මූව් වෙන විදිය. ඒ කියන්නේ අපි අඳුරගන්නේ කොහොමද අපි එන්ට්‍රි එකක් ගන්න තැන ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරනවා කියන්නේ මොකද්ද? ෆෙයා වැලියු ගැප් එකක් කියන්නේ මොකද්ද? ඒ ඔක්කොම ඔයාලට සරලව තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. හොඳයි වීඩියෝ එක සෙට් වෙලා ඉන්න. මම මෙතනින් ඉදිරියට කතා කරන්නේ මම මෙතන ඉඳන් වීඩියෝ එක ස්පීඩ් කරනවා. Calling me, they'll be calling me royalty. Best to give me loyalty, 'cause I'm taking the world, you'll see. They'll be calling me, they'll be calling me royalty. ළමයි මේ මෙතනත් දැන් ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරා. ඒ කියන්නේ මාකට් එක අනිවාර්යෙන් අපේ ටාගට් වලට මූව් වෙනවා.